මොහාමෙර දවා ඔබ වෙත ලං වෙමි සදා ආදරේ යනු දුකට තබන මා කඳවත කැවිලා දැනෙන්නේ නෑ දුක තවා අමතක සුබ දවසක් වේ ඔයාට. අද අපි බලමු ඔයා ඒ දැක්කා වගේ වීඩියෝ එකක් ඔයාගේ ෆොටෝ එක දාලා ඉතාමත් සුළු කාලයක් ඇතුළත කොහොමද අපි එඩිට් කරගන්න කියලා. ඉතින් පුරුදු විදිහටම අද අපි පාවිච්චි කරන්නේ මේකට CapCut ඇප් එක. ඔයාගේ ෆෝන් එකේ තවමත් CapCut ඇප් එක නැත්නම් Play Store එකට ගිහිල්ලා මෙන්න මෙතන සර්ච් කරන්න CapCut ඇප් කියලා. ඊට පස්සේ ඔයාට වෙනත් ඇප් ඉන්ස්ටෝල් කරනවා වගේම මේ ඇප් එකත් ඔයාගේ ෆෝන් එකට ඉතාම සරල විදියට ඉන්ස්ටෝල් කරගන්න පුළුවන්. ඔන්න දැන් මං ඉන්නේ ඒ විදියට ඉන්ස්ටෝල් කරගත්ත CapCut ඇප් එක ඇතුලේ. මං කලින් පෙන්නුවා වගේ වීඩියෝ එකක් එඩිට් කරගන්න තමයි දැන් අපි ලෑස්ති වෙන්නේ. මම මුලින්ම මෙතන මේ පහලින් තියෙන templates කියන තැනට යනවා. එතන ගියාට පස්සේ ඔයාට පේනවා ඇති වෙනත් කට්ටිය හදපු template ඔයාට ඕන තරම් බලා ගන්න පුළුවන්. මෙන්න මේ වගේ ටෙම්ප්ලේට් එකකට ඔයාගේ ෆොටෝ එකක් දාලා ඔයාට අවශ්‍ය විදිහට මේ වීඩියෝ එක එඩිට් කරගන්න සහ එඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට තවත් පැහැදිලි වෙන්න මේ විදිහට වීඩියෝ එක ටච් කරලා පෙන්නන්නම්. හරි ඔයාලා දකින්න ඇති මේ ටෙම්ප්ලේට් එක මොකද්ද කියලා. දැන් මම මෙන්න මේ ටෙම්ප්ලේට් එකට තමයි මගේ වීඩියෝ එක එඩිට් කරගන්න ලෑස්ති වෙන්නේ. ඒ වගේම තමයි මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් පහලින් තත්පර 15යි සහ ෆොටේජ් 2යි කියලා තියෙනවා. ඉතින් එතනදී කියන්නේ මේ වීඩියෝ එක තත්පර 15ක් දිගයි. ඒ වගේම මේ වීඩියෝ එක එඩිට් කරගන්න අපිට ෆොටෝ දෙකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ විදිහට ටෙම්ප්ලේට් එකෙන් ටෙම්ප්ලේට් එකට අවශ්‍ය ෆොටෝ ගන්න සහ ටයිම් එක වෙනස් වෙනවා. මම ඊළඟට කරන්නේ මේ පහලින් තියෙන use template කියන එක ටච් කරගන්න එක. ඉතින් දැන් ඔයාට අවශ්‍ය ඕනම ෆොටෝ එකක් වීඩියෝ එකක් මෙතනින් මේකට ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට මගේ ගැලරියෙන් මගේ පළවෙනි ෆොටෝ එක තෝරගන්නවා. ඊට පස්සේ ඔයාට පුළුවන් ඔයාගේ දෙවෙනි ෆොටෝ එකත් මේ විදිහට තෝරගන්න. ඔන්න දැන් මගේ ෆොටෝ දෙකම මම තෝරගෙන ඉවරයි. ඊට පස්සේ කරන්න ඕනි මේ පහළ තියෙන next කියන එකට ටච් කරගන්න එක. ඔන්න මේ විදිහට තමයි CapCut එකෙන් මගේ වීඩියෝ එක එඩිට් කරලා දුන්නේ. නමුත් මෙතනදී ඔයාලා බලා ගන්න පුළුවන් මම මේ දෙවෙනියට දාපු ෆොටෝ එක හරියට වැටිලා නැති ගතියක් දැනෙනවා. ඉතින් ඒක මට මේ විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඔයාට අවශ්‍ය ෆොටෝ එක උඩ මේ විදිහට ටච් කරලා මේ crop කියන එකට ටච් කරගන්න. ඊට පස්සේ ඔයාට මේ ෆොටෝ එක අවශ්‍ය විදිහට එඩිට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ පහලින් තියෙන හරි ලකුණු උඩ ටච් කරන්න. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ අපි එඩිට් කරගත්ත වීඩියෝ එක අපේ ෆෝන් එකට එක්ස්පෝර්ට් කරගන්න එක. ඒකට මේ උඩින් තියෙන එක්ස්පෝර්ට් කියන එකට ටච් කරගන්න ඕනි. තවත් දෙයක් කියන්න ඕනි අපිට මෙතනදී වීඩියෝ එක එක්ස්පෝර්ට් කරගද්දී පොඩි ඇඩ් එකක් බලන්න වෙනවා. මෙන්න මේ විදිහට එක්ස්පෝර්ට් කියන එක ටච් කරාට පස්සේ ඒ අපේ ඇඩ් එක ලෝඩ් වෙනවා. ඇඩ් එක ක්ලෝස් කරගත්තමම දැන් ඔයාලට පුළුවන් මේ පහළ තියෙන එක්ස්පෝර්ට් කියන එකට ටච් කරලා අපේ මේ වීඩියෝ එක අපේ ෆෝන් එකට එක්ස්පෝර්ට් කරගන්න. මම ඔයාලට තවත් ඒ විදිහට වීඩියෝ එකක් ඉතාම ඉක්මනින් හදලා පෙන්නන්නම්. සසරේම මං ඔයා වෙනුවෙන් ඔයාලට මෙතන පහළ පේන ඇති එක ෆොටේජ් එකක් විතරයි අපිට මේකට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මෙතනදිත් කලින් වගේම මේ use template කියන එකට ටච් කරලා මේ විදිහට අපිට අවශ්‍ය ෆොටෝ එකක් තෝරගන්නවා. ඔන්න ඒ ෆොටෝ එකත් මේ විදිහට මම සිලෙක්ට් කරගෙන පහළ තියෙන මේ next කියන බටන් එකට ටච් කරගන්නවා. සසරේම මං ඔයා වෙනුවෙන් කතා කරනවා යටි හිත මොනවද කියනවා
හරි ඔන්න මේ වීඩියෝ එක නම් මට අවශ්‍ය විදිහට එඩිට් වුණා එකපාරම. ඒකත් මම කලින් විදිහට මේ විදිහටම එක්ස්පෝර්ට් කරගන්නවා. ඔන්න කලින් වගේම අපේ ඇඩ් එක ලෝඩ් වෙනවා. ඇඩ් එක මේ විදිහට ක්ලෝස් කරගන්නවා. මේ පහළ තියෙන එක්ස්පෝර්ට් බටන් එක උඩ ටච් කරගන්නවා. ඔන්න ඒ වීඩියෝ එකත් ඉතාමත් කෙටි කාලයකින් අපි එඩිට් කරගෙන ඉවරයි. ඉතින් මම මේ වීඩියෝ එක අවසන් වෙනකන් හිටපු ඔයාලට මෙතෙන්දී වැදගත් ටිප්ස් දෙකක් දෙන්නම්. මෙතනදී ඔයා තෝරගන්න ඕනි ප්‍රීමියම් නොවන ප්‍රීසෙට්. ඒ කියන්නේ අපිට කිසිම ගෙවීමක් නැතුව පාවිච්චි කරන්න පුළුවන් ප්‍රීසෙට්. අපි කොහොමද ඒවා තෝරගන්නේ? ඔයාට බලා ගන්න පුළුවන් මේ පළවෙනිටම තියෙන වීඩියෝ එකේ ස්ටෑන්ඩඩ් කියලා මාක් එකක් තියෙනවා. ඉතින් ඒ විදිහට ස්ටෑන්ඩඩ් කියලා මාක් තියෙන ප්‍රීසෙට් අපිට පාවිච්චි කරන්න පුළුවන්නේ මුදල් ගෙවීමකින් පසුව. නමුත් මේ වගේ ස්ටෑන්ඩඩ් කියන බැජ් එක නැති ප්‍රීසෙට් අපිට ඕන වෙලාවක ෆ්‍රී පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ ටෙම්ප්ලේට් එකක් තමයි මේ දෙවෙනියට තියෙන ටෙම්ප්ලේට් එක. අපිට ඒ වගේ ටෙම්ප්ලේට් කිසිම මුදල් ගෙවීමකින් තොරව පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම කියන්න ලෑස්ති වුණ දෙවෙනි කරුණ තමයි අපිට මේ වීඩියෝ එඩිට් කරද්දී අනිවාර්යයෙන්ම ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අවශ්‍ය වෙනවා. මොකද මේ ටෙම්ප්ලේට් සියල්ලම අපි CapCut app එකෙන් ඩවුන්ලෝඩ් කරලා ගන්න ටෙම්ප්ලේට්ස්. ඉතින් ඒ නිසා ඒ ටෙම්ප්ලේට් ඩවුන්ලෝඩ් කරගන්න අපිට ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා. හරි එහෙනම් ඔය කරුණ ටික තමයි කියන්න තියෙන්නේ. ඒ වගේමයි අද කියලා දුන්න දේවල් ගැන යම් කිසි ප්‍රශ්නයක් ඔයාලට තියෙනවා නම් පහලින් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඔයාලා හැමෝගෙම ප්‍රශ්න වලට අනිවාර්යයෙන්ම රිප්ලයි එකක් දානවා. ඒ වගේම ඉස්සරහට මොන වගේ වීඩියෝද අවශ්‍ය කියලාත් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්නම් මගේ එඩිටර්ස්ලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.